මේව සුනාමියට ගියා නම් හොඳයි කියලා දැන් තමයි හිතෙන්නේ. අද මේ ක්‍රිකට් ග්‍රවුන්ඩ්ස් ඔක්කොම සුනාමියටම ගිහිල්ලා අපරාධ බේරගත්ත ෂේන් වෝන්ලා මේ ඇවි මේව අපරාධ ඉවරයි ලංකාවේ ක්‍රිකට් ඉවරයි. එහෙම කියන්නේ කොයිද මොකද? ඉවරයි කියන්නේ දැන් කොහෙද ගියාද? ෆයිනල් වත් ගියාද? සෙමි ෆයිනල් ගියාද? මොකක්ද කරන්නේ? එහෙම මේ මැච් එකක් දෙකක් පෙරදුනා කියලා ක්‍රිකට් ඉවර වෙන්නේ. වයිද? හරිද? එහෙනම් ඉතින් ඔයා පෙරදිච්ච 28 පාරක් පෙරදුනා. ඔයා දේශපාලන සමුගන්නේ. දැන් ඔය ජනාධිපතිතුනේ. ඒ වුණාට අපි 96 වර්ල්ඩ් කප් එක ගෙනාවා. ඉතින් ඊට පස්සේ මාලිංග T20 වර්ල්ඩ් කප් එක ඉතින් ගෙනාවා. ඔයා හිටියේ වෙන කෙනා සැටලයිට් හිටියේ ජනාධිපති. ඔයා කොහෙද? මම පසුබිමින් හිටියනේ. කොහෙද හිටියේ පසුබිම්? මං හිටියා පසුබිමින්. ඔයා මේ විතර රෙද්ද. දැන් ඔයා මොකද? ඔයාව විතරයි ඔක්කොම බනද. එහෙම මේ මම තමයි කිව්වේ අපි හැමදාම පහදින්නේ අපටත් දවසක ඉර පාවෙන. තේරුණාද? දෙකක් බොරු කියන්න එපානේ ගල් පැලන බොරු කියන්න එපා. මං ගල් පෙන්න බොරු කියන්නේ ඔයා. මොකද මොකද කිව්වේ? මගෙන් අහගන්න දැන් ඔයාගේ ප්ලෑන්ස් මොනවද කියන්නේ ඉස්සරහ? නෑන්ස් අපි ඉස්සරහට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් නංවන්න බලාපොරොත්තු වෙනවා. ඩංවයි. එයි අපි තමයි මේ ක්‍රිකට් වල දුර්වලතා ඔක්කොම හොයාගන්නේ. මොනවද දුර්වලතා? ක්‍රිකට් වල හරිම සරල දුර්වලතා තුනක් තියෙනවා මොකද අපේ තුන? ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල. මොකද දුර්වලතා තුන? අපේ බැටින් දුර්වලයි, කොයිද? බෝලින් දුර්වලයි, ඉතින් ෆීල්ඩින් දුර්වලයි. ඔය තුන හදාගත්තොත් අපිට කප් එක ගන්න පුළුවන් නම් කරලා පෙන්නන්න. සෑහෙන්න මහන්සිලා තියෙනවා දුර්වලතා ටික හොයාගන්න. සෑහෙන්න මහන්සිලා. ඔබතුමා ගල් පැලන බොරු කියන්නේ. ගල් පැලෙන බොරු ඔයානේ කියන්නේ. ඔය ගල් පැලෙන බොරු මෙතන කියලා හරියන්නේ. එන්න බලන්න. මාර්තු 20 මාර්ච් 20 මියුසියම් ඔඩිටෝරියම් එකේ. අවස ආවස් එන්නකෝ. ගල් පැලෙන බොරු මියක් කියනවා මමත් කියනවා තව කට්ටිය කියනවා. එළිලා බලන්න. සිරිල් අයියා ඉන්නවා. ඊළඟට බිනෝලි නිල්මිය ඔය ඉන්නවා. කන්න දියන්නේ ගල් පැලෙන බොරුමයි කියන්නේ. බොරුමයි. මහින්ද පත්‍රකේ මහත්තයා ඉරිකුයි ඉන්නවා. බොරුමයි කියන්නේ. සිරිල් අයියාත් ඉන්නවා. ඔව් සිරිලා බොරුම ගල් පැලෙන බොරු කියන්නේ. ඔව් එතකොට මේ දුලීකා මාරප්පන මහත්මයයි මහත්තයයි සුජි ඕ ගල් පැලෙන බොරු කියන්නේ. එහෙමද? ඒකට තමයි මෙහෙවන්නේ. හැමෝම ඉන්නේ අනේ බලන්න. මවු ඩබලකුත් එනවා. මවු ඩබල. ඉතින් අපි ගල් පැලෙන බොරු වලදී හමුවෙමු. ආද දැන් මොකද්ද? ඊයා මහින්ද රාජපක්ෂ ඔයාගේ යාළුවෝ? පැවිලියන්නේ. ඔයාගේ යාළුවෝ? මගේ නමින් තමයි තාම ග්‍රවුන්ඩ් එකක් හදාගන්න බැරි ඉඩමක් බලන්න ඕනේ මෙහිවා. ආ පුච්චපු ගෙදර ඒක කට යට කරලා ගහමු ඕන ග්‍රවුන්ඩ් එක.